මීට වසර 2500කට පෙර දම්බදිව ලාට දේශයේ සිංහපුර අගනුවර සිටි තේජවන්ත විජය කුමාරයාගේ පුවත මෙසේ ආරම්භ වෙයි. ඔහු ඉතා නිර්භීතමෙන්ම හිතුවක්කාර කුමාරයෙකු වූ අතර ඔහුගේ දඩබ්බර ක්‍රියාකලාපය මුළු දේශයටම මහත් පීඩාවක් ගෙන දුන්නේය. විජය කුමාරු සහ ඔහුගේ 700ක් පිරිස සිදු කළ අකටයුතුකම් නිසා ඉවසීම කෙලවර වූ රටවැසියන් රජුගෙන් යුක්තිය ඉල්ලා මාලිගය වට කළහා. තම ආදරණීය පුත්‍රයාගේ ක්‍රියාවලින් මහක්සේ සලිත වූ රජතුමාට අවසානයේදී ඔහු රටින් පිටුවහල් කිරීමට දැඩ්ඩි තීරණයක් ගැනීමට සිදුවියා. දඩුවමක් ලෙස ඔවුන්ගේ හිස අඩක් මුඩු කර නැවවල නන්වා මහා සාගරයට මුදා හැරීමට රජු නියෝග කළේය. මෙය එක් පරිච්ඡේදයක අවසානයක් වූද මහා සිංහල ජාතියක ආරම්භයට තැබූ මුළුම්ම පියාවර මෙයයි. 700ක් වූ තම සටන්කාමී පිරිස සමග විජය කුමාරු නෝදන්නා ඉසව්වක් සොයා මහා සයුරේ යාත්‍රා කරන්නට වියා. තම මව්බිමෙන් වෙන්වී යන මේ ගමනේදී විජයගේ හදවතේ තිබුණේ අනාගතය පිළිබඳ කුතුහලයා සහ මන්ද පසුතැවීමකි. අතරමගදී ඔවුන්ට මහා කුණාටුවලට මුහුණු දේවීමට සිදු වූ අතර මරණය ඔවුන් අභියසම සැරිසැරුවේයා. ආහාර සහ ජලය නොමැතිව දින ගණනාවක් ගතවෙද්දී 700ක් පිරිස තමා ජීවිත පිළිබඳ බාලාපොරොත්තු අත්හැරීමට පටන් ගත්තහා. හදිසියේම අහසේ පියාසර කරන කුරුල්ලෙකු දුටු විජයකුමරුට ගොඩබිමක් ආසන්න බව ඉවෙන්මෙන් වැටහුණි. දින ගණනාවකට පසු ඔවුන්ගේ දෙයස් අභියස දිස් වූයේ මනරම් හරිත වර්ණයෙන් යුත් අද්භූත දිවයිනකි. එය ලෝකයේ මුතු ඇටය බඳු වූ ලංකා ද්වීපයයි. ඔවුන්ගේ නව රාජහානියේ උදාව එතැන් සිට ආරම්භ විය. බුදුන් වහන්සේ පිරිනිවන් පාවඩාල උතුම් දිනයේම විජයකුමරු ලක් පොළවට ප්‍රථම පාදය තැබුවය. වෙහෙසට පත්ව සිටි 700ක් පිරිවරද වෙරළට පැමිණ තමා දෙයත් පොළව මත තබා මදක් විවේක ගත්තහා. ඔවුන් තමා දෙයත් පොළව මත තබූ විට එම පසෙහි තිබූ තම වර්ණය ඔවුන්ගේ අල්ලේ තැවරුණි. බලන්න, මේ පස තම වර්ණයයි. මෙතැන් සිට මේ දේශය තම්බපන්නියයි. ඒ තම වන්වැලි තලාව මතින් සිංහල වංශයේ මූලාරම්භය සනිටුහන වූයේ ඒනසනි. ඉදිරියෙන් වූ මහවනය තුළ ඔවුන්ගේ ඉරනම තීරණය කරන අද්භූත රහස් රැසක් සැංගවී තිබුණි. තම්බපන්නී වෙරළින් ඔබ්බට විහිදුණු මේ මහා වනය අතීතයේ සිටම හෙළවැසියන්ගේ රහස රැකගත් අඩවියක් විය. වටපිටාව පරීක්ෂා කිරීම සඳහා විජය කුමරු තමා සගයන් කිහිප දෙනෙකු පිටත් කලද ඔවුන් නැවත පැමිණියේ නැත. හදිසියේම මතු වූ සුදු පැහැති බැල්ලකගේ පසුපස ගියා සගයන් ඉතා මනරම් විලක් අසලට ළඟා වූහා. තමා සගයන්ට සිදුවූයේ කුමක්දැයි සෙවීමට විජයකුමරු තනිවම වනාන්තරයේ ගැඹුරට පිවිසියේය. ඔහුට හමු වූයේ ඉතා නිසල එහෙත් අමුතුම අද්භූත බලයකින් පිරී තිබූ නිල්වන් දිය විලකි. විල අසල රන්වන් නූල් කටිමින් සිටි අතිශය රූමත් තරුණියක් විජයකුමරුගේ දෑසට හසුවිය. ඒ කුවේනියයි. ඇය කවුරුන්දැයි නොදැන සිටි විජය ඇගේ අසමසමා සුන්දරත්වය ඉදිරියේ මන්දකට නතර විය. කුමාරයනි, මෙහි නොෙන්න. මෙය මගේ අඩවියයි. තමා සගයන් සිරකර තබාගෙන සිටින්නේ ඇය බව දැනගත් විජය ඇයට තර්ජනය කර තමා පිරිස නිදහස් කරන ලෙස නියෝග කළය. විජයගේ පෞරුෂයට වශී වූ කුවේනියා ඔහුට රජකම ලබාදීමටත් ඔහු සමග විවාහවීමටත් පොරොන්දු විය. පාවාදීම සහ ආදරය අතර මැදින් ලක් ඉතිහාසයේ නව යුගයක ආරම්භය එලෙස සනිටුහන් විය. රාත්‍රියේ ගිනිමැලයක් අසල සිට කුවේනිය විජයට මේ දිවයිනේ පාලනය ගෙන යන යක්ෂ ගෝත්‍රිකයන් පිළිබඳ රහස් හෙළි කළාය. තම නෑයන් ජීවත් වන ප්‍රධාන නගරය සහ එහි ආරක්ෂාව බිඳ දැමිය හැකි රහස් මන්මාවත් ඇය ඔහුට පැහැදිලි කළාය. රජකම පිළිබඳ ආශාවෙන් පිරුණු විජය කුවේනිය ලබා දෙන තොරතුරු අනුව තම ආක්‍රමණය සැලසුම් කළේය. ඇය තම ගෝත්‍රය පාවා දෙන බව දැන සිටියද ආදරය වෙනුවෙන් ඇය ඒ සියල්ල දරාගත්තාය.
විජයගේ 700ක් පිරිවර සටනට සූදානම් වූ අතර මරණය රහසින් ගම්මානයේ දෙසට ඇදී ගියය. දේශය අත්පත් කරගැනීමේ මහා සංග්‍රාමයට සියල්ල සූදානම් වී තිබුණි. කුවේනියගේ සහාය ඇතිව නගරයට ඇතුළු වූ විජයගේ පිරිස මහා මංගල්‍යයක නිරතව සිටි යක්ෂ ගෝත්‍රිකයන් අමානුෂික ලෙස ඝාතනය කළහ. මුළු නගරයම ලෙයින් තෙත් වූ අතර විජය ලංකාද්වීපයේ එකම පාලකයා බවට පත්විය. ජයග්‍රහණයෙන් පසු විජය රජු ලෙස අභිෂේක ලැබූ අතර කුවේනිය ඔහුගේ අගබිසව ලෙස අසුන්දත්තාය. වසර ගණනාවක් පිටුවහල් ජීවිතය අවසන් කර ඔවුන් නව රාජධානියක ප්‍රභූන් වූ බවට පත්වූහු. තම්බපන්නි අගනුවර කරගත් විජය රජු රටේ පාලන කටයුතු ක්‍රමවත් කිරීමට පියවරගත්තේය. කුවේනිය දැන් සාමාන්‍ය කාන්තාවක නොවා මුළු රටේම රැජින ලෙස රාජකීය සැප සම්පත් භුක්ති වින්දායි. අනුරාධගාම උපතිස්සගාම වැනි නව ජනපද බිහිවෙමෙන් රට තුළ නව ශිෂ්ඨාචාරයක් ගොඩනැගුණි. කාලයත් සමන් විජයගේ ඇමතිවරුන් අතර කුවේනිය පිළිබඳ අප්‍රසාදයක් ගොඩනැගුණි. ඇය යක්ෂ ගෝත්‍රික කාන්තාවක වීම අවුන්ට ගැටලුවක් විය. රාජ්‍ය උරුමය තහවුරු කිරීමට නම් ඉන්දියාවෙන් ආර්ය කුමාරිකාවක් ගෙනවා ගත යුතු බව ඔවුන් රජුට බල කළහ. රජු සිටියේ මහත් අසීරු තත්ත්වයකය. තමාට රජකම ලබාදුන් කුවේනිය සහ තම පිරිසගේ ඉල්ලීම අතර ඔහු තනිවිය. තමාට විරුද්ධව මාලිගාය තුළ කුමන්ත්‍රණයක් සිදුවන බව දැනගත් කුවේනියගේ හදවත බින්දී ගියය. රාජ්‍යයේ කැමැත්ත මත මධුරාපුරයේ පාණ්ඩිය කුමාරිකාවක් ගෙනවා ගැනීමට පණිවිඩ යැවුණි. රජු සහ රජින අතර තිබූ ආදරයක් ක්‍රමයෙන් මැකී ගිය අතර මාලිගය තුළ සීතල නිහඬතාවයක් පැතිරුණි. තමාගේ සහ තම දරුවන්ගේ අනාගතය අන්දුරු වී ඇති බව කුවේනියත පසක් විය. මේ සියලු දේශපාලන ගැටලු මැද විජය සහ කුවේනියත ලැබුණු දරුවන් දෙදෙනා වන ජීවහත්ත සහ දීසාලා සතුටින් වැඩුණහ. කුවේනිය තම දරුවන්ව මහත් සෙනෙහසින් රැකබලාගත් අතර ඔහු රජ මැදුරේ සුරතලුන් වූහු. රජු තම දරුවන්ට පියෙකු ලෙස ආදරය කල්ද අනාගතයේදී ඔහුන්ට සිදුවන දේ ගැන සිතා ඔහු පීඩාවට පත්විය. ජීවහත්ත තම පියාමෙන් රජකුවීමට සිහින මැවූ අතර ඔහු තුළ රාජකීය ලේමෙන්ම වැඩි ලේද ගලා ගියය. දීසාලා තමා මවමෙන් අද්භූත සුන්දරත්වයක් සහ සුබාදහම සමන් බැදීමක් උරුම කරගෙන සිටියාය. ඔවුන්ගේ සතුටුදායක ළමා කාලය අවසන්වීමට ආසන්න බව කිසිවෙකුත් දෑන සිටිය නැත. ඉන්දියාවෙන් කුමාරිකාවා පැමිණෙන බවට පණිවිඩය ලැබිණු අතර තීරණාත්මක මොහොත උදාවිය. රජු තම අවසන් තීරණය කුවේනියට ප්‍රකාශ කළය. නව කුමාරිකාවා වෙනුවෙන් ඇයට මාලිගයෙන් ඉවත්ව යාමට සිදුවිය. ස්වාමීනි, මා ඔබට මේ රට ලබා දුන්නා. දැන් මාව දරුවන් සමග පාරට ඇද දමනවද? රාජ්‍ය උරුමය සහ බලය ඉදිරියේ විජය රජු නිහඬ විය. ඔහුගේ හදවත් ගල් වී ඇටිසේ පෙනුනි. ඒගේ ආදරය දැන් දැඩි වෛරයක් බවට පත්විය. එය රජුට සහ ඔහුගේ පරම්පරාවට ශාප කරමින් නික්ම යාමට සැරසුනාය. රාජකීය ඇඳුම් ආභරණ අත්හැර සාමාන්‍ය කාන්තාවක ලෙස එය තම දරුවන් සමග මාලිගායෙන් බැහැර වූවාය. ඒ දොරටු වැසෙද්දී ලක් ඉතිහාසයේ ඉතාම සංවේදී වෙන්වීම සනිටුහන් විය. රජු තම වරද දැන සිටියද ඔහු ඔටුන්නට වහල් වී සිටියයේ. ඒ තම දරුවන් රැගෙන තමා අත්හැර දැමූ නෑයන් සොයා වනායට පිවිසියාය. වනාන්තරයේ සැංගවී සිටින තම යක්ෂ ගෝත්‍රික නෑයන්ගෙන් පිහිටක් ලැබෙනු ඇතැයි එය මන්දක් බලාපොරොත්තු වූවාය. නමුත් ඒ තම ජාතිය පාවාදුන් තැනැත්තියයි. ඔවුන් එය එන්නතුරු බලා සිටියේ වෛරයනි. ඒව දුටු සැනින් ඔවුන් කෑගසමින් එය වට කළහ. පාවා දෙන්නියට මරණය. ඔවුහු කෑගැසූහ. දුවන්න මගේ දරුවනේ! කිසිවෙකුට අහුවෙන්න එපා! තම දරුවන් බේරා ගැනීම සඳහා ඈ මරණයට මුහුණු දුන්නාය. ඈ තමා ගෝත්‍රයේම අයි අතින් ඝාතනය විය. අසරණ වූ දරුවන් දෙදෙනා මහ වනයේ තනි වූ අතර ඔවුන්ගේ මවගේ මරණය ඔවුන්ට දරාගත නොහැකි විය.
අවුන් දෙදෙනා පසුව වැඩි ජනතාවගේ ආරම්භය වූ බවත් සමන් දෙවියන්ගේ පිහිට ලැබූ බවත් ජනප්‍රවාදය කියවේ. වසර 38ක් රට පාලනය කළ විජය රජු අතිමහත් ධනයක් සහ බලයක් ලැබූද ඔහුගේ සිතේ සැනසීමක් නොවිය. ඔහුට උරුමකරුවෙකු නොමැතිවීම නිසා තම සොහොයුරාගේ පුත්‍රයා ගෙනවා ගැනීමට පණිවිඩ යැවීමට ඔහුට සිදුවිය. ඔහුගේ අවසන් කාලයේදී ඔහු නිතරම තම්බපන්නි වෙරළට ගොස් තමා මුලින්ම ගෝගොඩ බැසි තැන දෙස බලා සිටියාය. වංශකතාවේ පළමු රජු ලෙස ඔහු මෙලොව හැරගියය. ඔහුගේ මරණයත් සමග සිංහල ජාතියේ පළමු පාලකයාගේ යුගය අවසන් විය. විජය රජුගෙන් ඇරම්බි ඒ මාවත පසුව පැමිණි රජවරුන් විසින් ශක්තිමත් කෙරුණි. එදා තම්බපන්නියට ගොඩබැසි 700ක් පිරිසෙන් ඇරම්බි මේ ජාතිය ලෝකයේ ප්‍රබලම ශිෂ්ඨාචාරයක් දක්වා වර්ධනය විය. සිංහල යන නාමය ලොවපුරා පැතිරුණේ ඒ අභිමානවත් මූලාරම්භය නිසාය. මෙය අපේ ඉතිහාසයයි ලක් පොළොවට ලෙයින් සහ දහදියෙන් ලියවුණු සිංහල වංශයේ අමරණීය කතාවයි.